අයිබෝන් යනුනේ අදත් මොකලම්ව සාදරයෙන් මගේ YouTube channel එක ලිතු and සෙනු learns එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ ඉතිහාසය 6 ශ්‍රේණී පුංචි අපේ යාළුවන්ට සිංහල මාධ්‍යයෙන් 3 වෙනි පාඩමේ ඉස්සරහා කොටස. ඉතින් අද අපි ඉතිහාසයේ තියෙන හරිම රසවත් පුදුම හිතෙන ගමනක්. මේ ගමනේදී අපි අතීතයේ සැඟවුණු රහස් පුරාණ රජවරුන්ගේ කතා ලෝකය වෙනස් කරපු සිද්ධි ගොඩාක් ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලා ලෑස්තිද? අපි ඊට ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න යමු. ඒ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ අපි ඊට ඉස්සෙල්ලා කරපු පාඩමේ. ඒ කියන්නේ ඔයගලන්ට මතක ඇති අපි මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය ගැන විස්තර සහිතව අපි කතා කරා. ඉතින් ඒ ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්න ටික මම ඔයගලන්ට හදලා තින්නේ. හරි, අපි වැඩි කතා නැතුව පළවෙනි ප්‍රශ්නයට යමු. මිනිසා ශිෂ්ටාචාරවත් වූයේ කුමන සිදුවීමෙන් පසුවද? ඔයගොල්ලෝ මේ උත්තරේ කියෙව්වොත් ආ ගොවිතැන් කිරීම ආරම්භ කිරීමෙන් පසු, සතුන් නැති කිරීම ආරම්භ කිරීමෙන් පසු, නගර තනාගෙන ජීවත් වීම ආරම්භ කිරීමෙන් පසු, දඩයම් කිරීම අත්හැරීමෙන් පසු. ඔයගොල්ලෝ හිතන්නේ මොකක් වෙන්න ඇතිද හරි උත්තරේ? ඔව්, මෙතන හරි උත්තරේ තමා අංක 1 ගොවිතැන් කිරීම ආරම්භ කිරීමෙන් පසු. ඊළඟ ප්‍රශ්නේ ශිෂ්ටාචාරයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කුමක්ද? කුඩා ගම්මානවල ජීවත් වීම, අකුරු ලිවීමේ හැකියාව, සතුන් පමණක් ඇති කිරීම, දඩයම් කිරීම, ආහාර සෙවීම. ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? මමනේ කියන්නේ උත්තරේ අකුරු ලිවීමේ හැකියාව. අපි ඊළඟ පිටුවට යමු. ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරය අතරට අයත් නොවන ශිෂ්ටාචාරය කුමක්ද? මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. හරියටම හරි. උත්තරේ රෝම ශිෂ්ටාචාරය. හතරවෙනි ප්‍රශ්නේ බුද්ධයකට අංශක 360ක් ඇති බව සොයාගනු ලැබුවේ කුමන ශිෂ්ටාචාරය විසින්ද? ඒක හොයාගත්තේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. අන්තිම ප්‍රශ්නට අපි යමු. අන්තිම ප්‍රශ්නේ යුප්‍රටිස් සහ ටයිග්‍රීස් යන ගංගා නිම්වල දියුණු ශිෂ්ටාචාර වර්ගය කුමක්ද? ඊජිප්තු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය හා චීන ශිෂ්ටාචාරය. නිවැරදි පිළිතුර මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. එහෙනම් අපි පටන් ගමු අතීතයේ සොයා යන අපේ විස්මිත ගමන. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන. ඉස්සෙල්ලම අපි බලමු මේක පුරාණ නගරයක කතාවක්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ අපේ පැරණිම ශිෂ්ටාචාර අතරින් දෙවෙනි ශිෂ්ටාචාරය. අපි ඉස්සෙල්ලම කතා කරේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයනේ. ඉතින් අපේ දෙවෙනි ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. අපි ඒකේ විස්තර බලමු. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කොහෙද තිබුණේ? මේ ශිෂ්ටාචාරය හැදුනේ ඉන්දු ගංගාව කියන ලොකු ගංගාවක් ළඟ. මේ ගංගාව තියෙන්නේ ඉන්දියාවේ වයඹ දිග පැත්තේ. අද කාලේ මේ ප්‍රදේශය අයිති වෙන්නේ ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඉන්දියාවේ වයඹ කොටසටයි. කවදාද මේක දියුණු වුණේ? මේ ශිෂ්ටාචාරය හොඳටම දියුණු වෙලා තිබුණේ ක්‍රිස්තු පූර්ව 2600 ඉඳලා 1990 වෙනකම්. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කියන්නේ ජේසුස් වහන්සේ ඉපදෙන්නට කලින් කාලය. ඒ කියන්නේ අවුරුදු 4000කටත් වඩා කලින්. ප්‍රධාන නගර මොනවාද?
මේ ශිෂ්ටාචාරයේ තිබුණු ප්‍රධාන නගර දෙකක් තමා මොහෙන්ජොදාරෝ සහ හරප්පා. ඒ වගේම දොළවීර කාලිබංගන් කියන නගර දෙකක් තිබුණා. මේ හැම නගරයකම හරිම සැලසුම් සහගතව හදලා තිබුණා. ඒ කියන්නේ පාරවල්, ගෙවල්, සිස්ටම් හැමදේම හොඳට ප්ලෑන් කරලා තිබුණා. හරි, අපි දැන් ඊළඟ කොටස බලමු. මිනිස්සු කොහොමද ජීවත් වුනේ? මේ නගරවල මිලියන 5ක් විතර මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හරිම ලොකු ජනගහනයක්. ඔවුන් තඹ, ලෝකඩ, ඊයම් සහ ටින් වගේ ලෝහ වර්ග පාවිච්චි කළා. ඔවුන් ජීවත් වුණේ පිලිස්සු මැටි ගඩොල් වලින් හදපු ගෙවල් වල. ඒ ගෙවල් වල හරිම දියුණු වතුර පයිප් පද්ධතියක් තිබුණා. ඒ කියන්නේ අපද්‍රව්‍ය බැහැර කරන්නත්, පිරිසිදු වතුර ගන්නත් හොඳ සිස්ටම් එකක් තිබුණා. ඒ කාලෙට ඒ හරිම පුදුම සහගතයි. ඔවුන් සංකේත පද්ධතියක් කියන්නේ රූප වගේ අකුරු පාවිච්චි කළා. ඒත් ඒක තේරුම තාම කවුරුත් හරියටම දන්නේ නැහැ. හරි යාළුවනේ. අපි දැන් අපේ ඊළඟ කොටස නරඹන්න තමයි යන්නේ. අපි දැන් මොනවද සොයාගෙන ඉන්නේ? කියන්නේ මේගොල්ලෝ ඉන්දුනිම් ශිෂ්ටාචාරය ගත්තොත් මේගොල්ලෝ ඉඳපු මෙසොපොතේමියන් ශිෂ්ටාචාරයට වඩා දියුණුයි. ටිකක් හරි දියුණුයි. දැන් බලන්න වානරයෙක්ගෙන් දැන් මානවයාට ආවා අපේ ළඟම ඥාතියා විදිහට අපි සලකන්නේ හෝමෝ සේපියන්. එහෙමත් නැත්නම් හෝමෝ සාපියන්. එතකොට මේ හෝමෝ සාපියන් එකපාරටම වඳුර හෝමෝ සාපියන් විදිහට ආවේ නැහැ. එක්ක වඳුර මානවෙක් විදිහට ආවේ නැහැ. ඒ වඳුර ටික ටික වෙනස් වුණා. එක දේශගුණයක් නිසා ඒ දේශගුණය ඉතාම සීතලයි. ඒ දේශගුණ කාලයට කියන්නේ මහා හිම යුගය කියලා. මම හිතනවා ඔයගලන්ට ඒක මතක ඇති කියලා. එතකොට මේකේ දැන් බලන්න මේ පූජකවරුගේ මූර්තිය. එතකොට මේගොල්ලෝ හෝමෝ හැබිලිස් මානවයා හැදලා තියෙනවනේ එක දේවල්. එයා තමයි හැකි මිනිසා. ඒ වගේම ශිෂ්ටාචාරයෙන් ඊටත් වඩා ගොඩක් දේවල් හදලා තියෙනවා. අපිට මේ ශිෂ්ටාචාරයෙන් ඒ වගේම මේ මානවයන් වර්ග ටික ඊටාම වැදගත් වන්නේ මේගොල්ලෝ එක දේවල් හැදුවේ නැත්තම් අපේ මිනිස්සු තාමත් කොහොමද ඉදි කියලා අපි දන්නේ නැහැ. මේගොල්ලෝ මෙහෙම දේවල් කරපු නිසා අපි ඒවා තාමත් ඒ විදිහට හොඳට ඒවා සිද්ධ වෙනවා. මේගොල්ලන්ට කියන්නේ උසස් නුවණක් තිබිලා තියෙනවා මේක හැදුවොත් හොඳයි එහෙම. ඉතින් අපි බලමු පූජකවරුගේ මූර්තියක් තිබිලා තියෙනවා. මේ ශිෂ්ටාචාරයෙන්ගේ පූජකයෙකු කියලා හිතන ලස්සන මූර්තියක් හම්බ වෙලා තියෙනවලු. ඔහුගේ නළලේ තියෙන පටියෙන් ඔහු උසස් කෙනෙක් කියලා පෙන්නනවා. ඇස් අඩවන් කරලා තියෙන විදියෙන් ඔහු භාවනා කරනවා වගේ පේනවා. අපි දැන් මේ පින්තූරේ බලමු කවුද මේ පූජකවරුගේ මූර්තිය කියලා කියන්නේ. මෙතන ඔයගලන්ට පූජකවරුන් ගොඩාක් ගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ගේ අච්චු පොතේ දීලා තියෙන මෙන්න මේ පූජකවරයා. මේකේ දැන් ගොඩක් වෙලාවටම මේක පාරණ අතීතයේ දෙයක් නිසා මේක කැඩී බිදී තියෙන්න පුළුවන්. මොකද ඕනම පණ නැති දෙයකට වුණත් ඒකේ පරණ දෙයක් නේ ඒක දිරන්න එහෙම පුළුවන්නේ. ඒ වගේ මේකත් ඒ වගේ තමයි වෙලා තියෙන්නේ. ඒතර මේකේ අර ඇස් අඩවන් කරලා තියෙන එකේ අර එයා භාවනා කරන ගොඩක්ම භාවනා කරන්නේ පූජකවරයෙක්නේ. ඒකට ඒ වගේම එයාගේ නළල තියෙනවලු ඒකේ අර පටියක්. ඉතින් ඒගොල්ලෝ කියන්නේ නළලේ පටියෙන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් එයා උසස් කෙනෙක් කියලා. හරි. අපි ඊළඟ කොටස බලමු. ඊළඟට මොනවද මේගොල්ලෝ මොනවද තව හැදුවේ කියලා. හරි යාළුවනේ. අපි දැන් අපේ ඉතිරි කොටසත් අපි දැන් කරගෙන යන්න තමයි යන්නේ.
හරි. දැන් මම කිව්වනේ අපි දෙවෙනියට මොකක්ද දැන් ඊළඟට මොකක්ද කතා කරන්න තියෙන්නේ? ඒ කියන්නේ මේගොල්ලෝ හදපු දේවල් වලින්. ඒතර ඊළඟට අපි කතා කරන්න යන්නේ ජල සහ ලිං සහ ජල කාණු. ඒතර ඔවුන්ගේ නගරවල හරිම පිළිවෙලට හදපු වතුර කාණු සහ ලිං තිබිලා තියෙනවලු. මේවායින් පෙනී යන්නේ ඔවුන් පිරිසිදුකමට සහ ජල කළමනාකරණයට කොච්චර වැදගත් කමක් දුන්නාද කියලා. ඊළඟට පාරවල් සහ කරත්ත. එතකොට ඔයගොල්ලන්ට මෙතන පින්තූරයක් පේනවා. මේක ඇත්තටම කිව්වොත් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන පින්තූරේ නෙමෙයි. හැබැයි අච්චු පොතේ තියෙන පින්තූරේ තමයි මේ පින්තූරයට වඩා වැදගත් වෙන්නේ. මොකද ඒක තමයි ගොඩාක්ම ප්‍රශ්න පත්‍ර වලට පින්තූරයක් විස්තර කරන්න આવොත් ඒ පින්තූරේ තමයි එන්නේ. එතකොට මේ පාරවල් සහ කරත්ත වලින් හොඳටම හදපු පාරවල් තිබිලා තියෙනවලු. ප්‍රවාහනයට කරත්ත පාවිච්චි කරලා තියෙනවා. කරත්තයක පොඩි රූපයක් හම්බ වෙලා තියෙනවලු. ඒක තමයි ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන්නේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාට හිතන සෙල්ලම් බඩුවක් වෙන්නත් පුළුවන්ලු ඒක. ඔයගොල්ලෝ මේ පින්තූරයට වඩා අච්චු පොතේ තියෙන පින්තූරේ තමයි මේක විස්තර මෙතන කියලා තියෙන වාක්‍ය ටික විස්තර කරලා තියෙන ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන පින්තූරේ. එතකොට දැන් මුද්‍රාවක් බලමු. මේ ශිෂ්ටාචාරයේ මුද්‍රා හම්බ වෙලා තියෙනවලු. මේවායේ උඩින් සංකේත තියෙනවලු. ඒ වගේම රයිනෝසිරස් වගේ සත්තු රූපත් තියෙනවලු. මේ මුද්‍රාවල තියෙන දේවල් වල තේරුම තාම කවුරුත් හරියටම දන්නේ නැහැ. මේ ඔයගලන්ට පේනවා ඇති සතෙක් ඉන්න මේ පින්තූරේ. එයා රයිනෝසිරස් කියලා තමයි අපි හඳුනන්නේ. ඉතින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ අවුරුදු දහස් ගණනකට කලින් හිටපු හරිම දියුණු මිනිස්සු පිරිසක් ගැන කතාවක්. ඔවුන්ගේ නගර සැලසුම් ජල පද්ධති සහ ජීවන රටාව හරි පුදුම හිතෙනවා නේද? ඉතින් ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක හොඳින් නැරඹුවට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි කියලා කියනවා. මම හිතනවා අද ඔයගලන්ට මේ අමාරු කියලා හිතන මේ විෂයේ 3 වෙනි පාඩමේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කොටස හොඳට ලේසියෙන් තේරුම් ගන්න ඇති කියලා. මම පින්තූර කිහිපයකුත් ඔයගලන්ට දාලා පෙන්නුවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට මුලින්ම පෙන්නුව ප්‍රශ්න පහට හරියට නිවැරදිව උත්තර දෙන්න ඇති කියලා හිතනවා. මම ඊළඟ වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා මේ පාඩමෙන් තවත් ප්‍රශ්න 5ක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා කියනවා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මගේ YouTube channel එකේ අනිකුත් වීඩියෝස්ත් බලන්න ඕන නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක අනිත් අයට වැඩදායක නම් ඒක share කරන්න. ඔයගොල්ලෝ අමතක කරන්න එපා මගේ YouTube channel එකේ bell icon එක click කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.